සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මං ඔයාලා වෙනුවෙන් අරන් ආවේ ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන මෙතඩ් එකක්. ඔයා ආදරය කරන, ඔයා ආදරය කරපු පුද්ගලයා ඔයාගෙන් ටික ටික ඈත් වෙනවද? එයාගෙන් ඔයාට ලැබෙන කෙයාරින් එක අඩු වෙලාද? දුක් වෙන්න එපා. මම මේ කියන මෙතඩ් එක නිවැරදිව try කළොත් ඔයාට පුළුවන් එයාව ඔයා ගැන ආදරේ පුරවගත්තු හිතක් ඇති පුද්ගලයෙක් බවට පත් කරන්න. හරිම පුංචි දෙයයි ඔයාට කරන්න තියෙන්නේ. මුලින්ම ඔයා ඔයාගේ හිත සැහැල්ලු කරගන්න. මේ ඉටිපන්දම් දැල්ල දිහා හොඳින් බලන්න. ඒ ආලෝකයට ඇස හුරු කරන ගමන් ඔයා ආදරය කරන කෙනාව මතක් කරගන්න. එයාගේ ආදරය ඔයාට ලැබුණොත් ඔයා සතුටු වෙන ආකාරය ඇත්තටම හිතින් මවා ගන්න. ඒ ගමන් හිතින් මේ වාක්‍ය පේලිය කියවන්න. මෙම ඉටිපන්දමේ ආලෝකය දිගේ මා ආදරය කරන ඔහුගේ ඇයගේ නම මා පිළිබඳව ආකර්ශනීය හැඟීම් ඇති කර ගැනීමට මා ආරාධනා කරනවා. ස්තුතියි විශ්වමාතාවනි. හරි. ඔයා දැන් ආයෙත් මේ ඉටිපන්දම් දැල්ල දිහා බලාගෙන මුළු හිතින්ම එයාට ආදරය කරන හැටි මවා ගන්න. ඒ ආදරය ඔයාට ලබා දුන්නට විශ්වයට ස්තුති කරන්න. ඔයා දවස් 7ක් පුරා මේ මෙතඩ් එක try කරන්න. ප්‍රධානම දේ ඔයාගේ විශ්වාසය. එයාගේ ආදරය ඔයාට ලැබෙන බවට විශ්වාස කරන්න. පොසිටිව් වෙන්න. මාව විශ්වාස කරන්න. ඔයා ගැන ආදරේ පුරවගන්න මේ ඉටිපන්දම් එළිය එයාට පාර පෙන්නයි. මං ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. සුබ අනාගතයක් වේවා. Like and subscribe.